අද පාඩම පටන් ගන්න තියෙන අපිට වගුවකින් මේ වගුවේ තියෙනවා අ, සංඥා අ, පහක පින්තූර. එතකොට මේ පින්තූර වලින් එන ප්‍රශ්න වලට ලේසියෙන් මේ ලකුණු ගන්න පුළුවන්. මේ පළවෙනි වගුවේ තියෙන අයිසු. අයිසු කියන්නේ සංඥාවනේ. එතකොට හොයිසුරු කියන්නේ විසිල්නේ. හොයිසුරු ශින්ගෝ විසිල් සංඥා. එතකොට අත්වලින් පෙන්වන සංඥාව ඒත් එක්ක මෙයා විසිල් එකක් ගහලා විසිල් එකට සංඥාවක් තියෙනවා. පළවෙනි එක. එතකොට මේ හැම මෙයා මේ කෙනා අපේ දිහා බලන් ඉන්න විදිහට තමයි මේ තියෙන්නේ. එයා අපේ දිහා බලාගෙන සංඥාව දෙන විදිහට. ඔයා හිතනවා ඩ්‍රයිවර් කියලා. නැත්නම් නියම කුටියේ ඉන්නකොට හිතන්නකෝ. ඒතොර ඒ විදිහට තමයි මේ සංඥා ටික දීලා තින්නේ. එතකොට පළවෙනි එක චොකු ෂින්සෙයෝ. චොකු ෂින්සෙයෝ කියලා කියන්නේ ඉදිරියට එන්න. ඒ ඒ සංඥාව දෙන්නේ එයා අපි දිහා බලාගෙන එයාගේ දකුණු අතයි වම් අතයි දෙකම මේ ඊතල වලින් පෙන්වලා තියෙන විදිහට එහා මෙහා කරනවා. චලනය කරනවා. ඒත් එක්කම බීප් බීප් කියලා විසිල් සංඥාවක් හොයිසුරු ශින්ගෝ එකක් දෙනවා. මේකෙදි මේ හොයිසුරුනු ශින්ගෝ කියන එක එච්චර ලොකුවට හිතන්න එපා. බලා ගන්න. නමුත් ඒක එක්සෑම් එකට එන්නේ නැහැ මේ විසිල් එකකින් දීලා මොකද්ද මෙයා දෙන විසිල් එක කියලා. මෙච්චර කාලයකට ආවේ ඔය සංඥාවේ නමයි. එතකොට රූප සටහනත් එක්ක තමයි ආවේ. ඊළඟට දෙවෙනි එක. දෙවෙනි එක හිදරිනි යොරේ. හිදරි කියන්නේ වම. හිදරිනි යොරේ වමට යන්න නැත්නම් වමට හැරෙන්න. එතකොට මේ රූප සතහනේ මේ ඉන්න කෙනා එයාගේ දකුණු අත දික් කරගෙන ඉන්නවා. එයාගේ වම් අත චලනය කරනවා. එතකොට කියන්නේ වමට හැරෙන්න කියලා. තුන්වෙනි එක මිගිනි යොරේ. එතකොට මේ රූපේ තියෙන රූප සතහනේ එයාගේ වම් අත දික් කරගෙන ඉන්නවා. එයාගේ දකුණු අත චලනය කරනවා. මිගිනි යොරේ දකුණට හැරෙන්න. තේයිෂි. තේයිෂි කියන්නේ නවත්තන්න. එතකොට එයාගේ අත් දෙක ওই ඊතල වලින් පෙන්වලා තියෙන පරාසය තියාගෙන එයා චලනය කරනවා උඩට පහළට. එතකොට ඒකින් කියන්නේ තේයිෂි නවත්තන්න. කියු තේයිෂි. කියු තේයිෂි කියලා කියන්නේ හදිස්සි නැවතුම. කියු තේයිෂි. එතකොට අර තේයිෂිගේ වගේ මේ අත් දෙක අංශක 90ක් අරගෙන වේගේ ඉහළ පහළට වෙනවා මේ ඊතල වල තියෙන විදිහට. එතකොට ඒකෙන් කියන්නේ හදිසි නැවතුම කියු තේයිෂි. ඔය කියු තේයිෂි එකයි තේයිෂි එක ටිකක් පැටලෙනවා. ගොඩක් වෙලාවට එක්සෑම් එක ওই දෙක පටලවලා එනවා. හොඳට බලා ගන්න ඕන දෙකේ අනිත් ඒවාත් බලා ගන්න ඔය ලේසියම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. ඊළඟට තියෙනවා ඊළඟ කොටස කෝපු යුසෝ. කෝපු යුසෝ කියන්නේ කෝපු ගුවන් යානයට. යුසෝ කියන්නේ ප්‍රවාහනයට. කෝපු යුසෝ කියන්නේ ගුවන් ප්‍රවාහනය. කෝපු යුසෝන හින්සිත්සු ගුවන් ප්‍රවාහනයේ ගුණාත්මක භාවය. ඊළඟ පළවෙනි ඡේදය සයිකින් no කෝපු ග්‍යෝකයි wa kokunai gai tomo ni imamade to wa chigatta sabishi kyosou jitai ni haitte iru. Saikin no koku gyokai wa kokunai gai tomo ni imamade to wa chigatta sabishi kyosou jitai ni haitte iru. සයිකින් කියලා කියන්නේ මෑත කාලේ නැත්නම් වර්තමානයේ. සයිකින්දෝ කෝකු ග්‍යෝකයිවා ගුවන් සේවා කර්මාන්තයට තමයි කෝකු ග්‍යෝකයි කියලා මේ කියන්නේ. සයිකින්දෝ ග්‍යෝකයිවා මෑත කාලයේ ගුවන් සේවා කර්මාන්තය. කොකුනයි කියන්නේ රට තුල නැත්නම් ඩොමෙස්ටික් නැත්නම් දේශීය ඔය අදහස් ගන්න පුළුවන්. කොකුනයි කියන්නේ රට තුල. ගයිතොමුනි සහයින් පිටත ඒ කියන්නේ ජාත්‍යන්තරව දේශීයව හා ජාත්‍යන්තරව කොකුනයි ගයිතුමුනි දේශීයව හා ජාත්‍යන්තරව ඉම මදෙතෝවා චිගත්තා. ඒ කියන්නේ ඉම මදෙතෝවා චිගත්තා. කලින් තිබ්බට වඩා කියන අදහස තමයි තියෙන්නේ. කලින් තිබ්බට වඩා ඉම මදෙතෝවා චිගත්තා. සබිෂි කියෝසෝජිතයිනි හයිතීරු. දැඩි තරඟකාරී යුගයකට ඇතුල් වෙලා තියෙනවා. මෑත කාලයේ ගුවන් සේවා කර්මාන්තය දේශීයව හා ඉන් පිටත කලින් තිබ්බට වඩා දැඩි තරඟකාරී යුගයකට ඇතුල් වෙලා තියෙනවා. කෝකු ගයිෂවා ජෝකකුනි එරබරෙරු තමේනි සාබිසුනු ඉස්සෝනු කෝජෝනි තොරිකුන්දි ඉරු. කෝකු ගයිෂවා ජෝකකුනි එරබරෙරු තමේනි සාබිසුනු ඉස්සෝනු කෝජෝනිසු තොරිකුන්දි ඉරු. කෝකු ගයිෂවා
ගුවන් සේවා නැත්නම් ගුවන් සමාගම ජෝකකොලි මගීන්ට එරබරෙරු තමයි. මොකද්ද එරබරෙරු කියන්නේ? එරබිමස් තෝරනව. එරබරෙරු තමයි තෝරා ගැනීම පිණිස. ගුවන් සමාගමක් මගියෙක්ට තෝරා ගැනීම පිණිස සාබිසුනු ඉස්සෝනෝ. සාබිසු කියන්නේ සර්විස් එක. ඉස්සෝනෝ කෝජෝනි තොරිපුන්දි. ඒ කියන්නේ සර්විස් එක තව දුරටත් වැඩි දියුණු කරමින් සිටි. එතකොට මේ වාක්‍ය තේරුම ගුවන් සමාගමක් මගීන්ට තෝරා ගැනීම පිණිස සර්විස් එක යාළගේ සර්විස් එක තව දුරටත් වැඩි දියුණු කරමින් සිටිනවා. ලොකු තරගකාරී යුගයක් නිසා හැමෝම බලන්නේ තමන්ගේ සර්විස් එක හොඳට දීලා තමන්ව තෝරා ගන්න තත්වයකට මගියෙක්ට විශ්වාසයක් තියෙන විදිහට වැඩ කරන්න. ඊළඟ කොටස කොනෝ සාබිසිනෝ යොසාගා කිජුන්නි දොරදකේ අත්තේ ඉරුකනෝ දොයි. තෙයිද ඕ shimesu mono ga hinshitsu de aru. Kono service no yosa ga kijun ni doro dake atte iru ka no doai. Teidu o shimesu mono ga hinshitsu de aru. Kono service no yosa ga me service එක හොඳ yosa ga kijun ni doro dake atte iru ka no doai. මේ service එක හොඳ ප්‍රමිතීන්ට kijun ni කියන්නේ ප්‍රමිතීන්ට දොර දකේ අත්තේ ඉරුකා එතරම් හොඳින් අනුකූලද කියලා. මේ සර්විස් එක හොඳ ප්‍රමිතීන්ට කෙතරම් හොඳින් අනුකූලද කියලා තෙයිද ඕ shimesu mono ga hinshitsu de aru. කොතෙක් දුරට තෙයිද ඕ shimesu mono කොතෙක් දුරට shimesu mono ඕ hinshitsu de aru. කොතෙක් දුරට සපුරනවද කියන වග කියන ගුණාංග මත රඳා පවතිනවා. මේ සර්විස් එක හොඳ ප්‍රමිතීන්ට කෙතරම් හොඳින් අනුකූලද කෙතෙක් දුරට සපුරාලන්නේද යන මඟ දැඩිව බලපානවා. ඔන්න ඊළඟ කොටස මෙන්න මේ කොටසේ ඉඳලා මේ කොටස වෙනකන් හොඳට බලා ගන්න. අර උඩ ටිකට වඩා ලොකු අවධානයක් දෙන්න මේ ටිකට. මේ ටිකෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එන එක එනවා තමයි. ගිය පාරත් ආවා මේ පාරත් එනවා තමයි. මේ කොටසෙන් තමයි ප්‍රශ්නයක් එන්නේ. එතකොට මේ කොටසෙන් කියන්නේ මේ හිම්සිස්සු ගුණාත්මක භාවය නිර්ණය කරන්නේ මොන වගේ සාධක මතද කියන එක. එතකොට හිම්සින්සු ගා යොයිකා වරුයිකා ඕ හන්දන්සුරු මෙජිරුසි තොෂ්ටේ කෝගු යුසෝනෝ සෙකයි දෙවා අන්සෙන්සෙයි තේජිසෙයි කයිතෙකි සෙයිතෝ ඉව් මෙජිරුසිගා යොකු සුකවරු. හින්සිත්සු ගා යොයිකා වරුයිකා ඕ හන්දන්සුරු මෙජිරුසි තොෂ්ටේ කෝගු යුසෝනෝ සෙකයි දෙවා අන්සෙන්සෙයි තේජිසෙයි කයිතෙකි සෙයිතෝ මෙජිරුසිගා යොකු සුකවරු. හින්සිත්සු හින්සිත්සු කියන්නේ ගුණාත්මක භාවයට මේ හින්සිත්සු ගා යොයිකා වරුයිකා ගුණාත්මක භාවය හොඳද නරකද. හන්දන්සුරු කියන්නේ විනිශ්චය කරනවට. හන්දන්සුරු මෙජිරුෂි තෝෂ්ටේ මෙජිරුෂි තෝෂ්ටේ කියන්නේ මෙජිරුෂි නිර්ණායක එහෙම නැත්නම් සලකුණ. ගුණාත්මක භාවය හොඳද නැත කියලා විනිශ්චය කරන සලකුණ විදියට හෝකු ඉසෝනෝ සෙකයි දේවා ගුවන් සේවා ලෝකයේ ගුවන් ප්‍රවාහන ලෝකයේ ගුණාත්මක භාවය හොඳද නරකද කියලා විනිශ්චය කරන සලකුණ විදියට ගුවන් ප්‍රවාහන ලෝකයේ අන්සෙන්සේ අන්සෙන්සේ කියන්නේ ආරක්ෂාව. තේජිසෙල් නිශ්චිත වේලාවට වැඩ කිරීම. තේජිසේ කියන්නේ නිශ්චිත වේලාවට වැඩ කිරීම. කයිතෙන්සේ කියන්නේ සුව පහසු බව. අන්සෙන්සේ ආරක්ෂිත බව. තේජිසේ කියන්නේ නියමිත වේලාවට වැඩ කිරීම. කයිතෙකිසේ සුව පහසු බව. තෝ ඉව් කියලා කියන මෙදිරුෂිත් ගා යොකුත්සුකෝර කියන සලකුණු මත සලකුණු නිතර භාවිත වෙනවා. ගුවන් ප්‍රවාහන ලෝකයේ එතකොට ගුණාත්මක භාවය හොඳද නැද්ද කියලා විනිශ්චය කරන සලකුණ විදියට ගුවන් ප්‍රවාහන ලෝකයේ
ආරක්ෂාව නියමිත වෙලාවට වැඩ කිරීම සුව පහසු බව කියන සලකුණු මත ඒ සලකුණු තමයි නිතරම භාවිතා කරන්නේ. අපේම පළවෙනි එකට පළවෙනි එක තමයි අන්සෙන්සේ. ඒතර ඔයාලා දන්නවා අන්සෙන්සේ කියලා කියන්නේ ආරක්ෂාවට කියන එක. කෝකූකි ඕ අන්සෙන්නි තොබසු කොතොවා කෝකූ කෝකූ ග්‍යෝනි තොත්තේ මොත්තමු තායිසෙත්සුなことである。航空機を安全に飛ぶことは航空業にとって最も大切なことである。航空機を安全 ගුවන් යානයක් ආරක්ෂිතව තොබසු කොතෝවා තොබසු කොතෝ කියන්නේ මෙතන මේ පියාසර කිරීමට ගුවන් යානයක් ආරක්ෂිතව පියාසර කිරීමට කෝකූ ග්‍යෝනි තොත්තේ ගුවන් කර්මාන්තයේ ඇති මොත්තොමු මොත්තොමු කියන්නේ වඩාත්ම තයිසෙත්සු වෙන කොතෝ දෙ අරු වැදගත් දේ වෙයි. ගුවන් යානයක් ආරක්ෂිතව පියාසර කිරීමට ගුවන් සේවා කර්මාන්තයේ ඇති වඩාත්ම වැදගත් දේ තමයි එතකොට අන්සෙන් සෙයි කියලා කියන්නේ. එතකොට ගුවන් යානයක් ආරක්ෂිතව පියාසර කිරීමට ගුවන් සේවා කර්මාන්තයේ ඇති වඩාත්ම දේ විදිහට වෙන්නේ අන්සෙන් සෙයි මිසක් අනිත් දෙක නෙමෙයි. මෙතෙන්දී මේ ගොඩාක් පටලවල එනවා එක්සෑම් එකට මේ උතෙන්ට අනිත් කියන්නේ තේජසේ හරි කයිතකසේ වගේ දාලා එනවා. එතකොට ඔයා දැනගන්න ඕන මේ අංක 1 ආරක්ෂාව. ඒ නිසා මේ තුන මේ ගඩේද වාක්‍යෙත් එක්ක හොඳට ඔලුවට දාගන්න හොඳට පාඩම් කරන්න. දෙවෙනි එක තමයි තේජසේ. තේජසේ කියලා කියන්නේ අරකජිමේ කිමෙදෙ ඔයිතා ජිකන් තෝරිනි කෝකූකි ඕ තොබසු කොතෝ වා තයිසෙත්සුなことである。あらかじめ決めておいた時間通りに航空機を飛ばすことは大切なことである。あらかじめ決めておいた。あらかじめකියන්නේ කල් තියා決めておいた. සැලසුම් කර තිබූ. අර කජිමේ決めておいた. කල් තියා සැලසුම් කර තිබූ ජිකන් තෝරිනි වෙලාවල කෝකූකි ඕ ගුවන් යානය තොබසු කොතෝ පියාසර කිරීම තයිසෙත්සු naことである. වැදගත් දෙයක් ඒ. කල් තියා සැලසුම් කර වෙලාවට ගුවන් යානය පියාසර කිරීම වැදගත් දෙයක් වෙනවා. 快適性。綺麗な客室や静かな機内は気持ちよく旅行をするために大切なことである。綺麗な客室や静かな機内は気持ちよく旅行するためには大切なことである. 綺麗な客室 綺麗な ලස්සන කැකුෂිත්සු කැබින් එක නැත්නම් කාමරයක් වගේ ගන්නත් පුළුවන්. සිසුකන කිනයිවාස් නිහඬ කැබින් එකක්. ලස්සන නිහඬ කැබින් එකක්. කිමෝචි යොකු කිමෝචි යොකු රෙකෝ ඕ සුරු තමයි. හොඳින් දැනෙන කිමෝචි යොකු කියන්නේ හොඳින් දැනෙන. රෙකෝ කියන්නේ සංචාරයක්. රෙකෝ ඕ සුරු තමේනි. හොඳින් දැනෙන සංචාරයක් පිණිස තයිසෙත්සු naことである. වැදගත් දෙයක් වේ. ලස්සන නිහඬ කැබින් එකක් කියලා කියන්නේ හොඳින් දැනෙන සංචාරයක් සඳහා වැදගත් දෙයක් වේවා. ඉතින් මගේ පුංචි මතක් කිරීම අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, වීඩියෝ එකට share කරන්න, comment එකක් දාන්න. ඊට අමතරව යාළුවන්ට බලන්න share කරන්න. WhatsApp group එක තියෙනවා. ඒකට join වෙන්න. Telegram group එක තියෙනවා join වෙන්න. Facebook පිටුවට like එකක් දාන්න. ඉස්සරහට අපේ updates දැනගන්න මේ group වල join වෙන්න. link ටික දාලා තියෙනවා description එකේ. 作業の安全と品質 作業の安全と品質 වැඩ ආරක්ෂාව සහ ගුණාත්මක භාවය グラウンドハンドリング作業は屋外での作業や車両の運転機材を使った作業が多くありしかも飛行機の到着時刻や出発時刻に合わせて取られる作業を限られた時間内に行う必要がある。ブラインドハンドリング作業は屋外での作業や車両の運転、
機材を使った作業が多くある。しかも飛行機の到着時刻や出発時刻に合わせて来られの作業を限られた時間内に行う必要がある。グラウンドハンドリング作業はග්‍රවුන්ඩ් හන්දරින්ග සගවා ග්‍රවන්් හැන්ලන් වැඩ කියලා කියන්නේ ඔකු ගයිදිනු සකයෝ ඔකු ගයිදින සගයෝ කියල කියන්නේ එලිමහන් වැඩවලට එලිමහනි කරන්න වැඩවලට ඔකු ගයිදිනු සගයෝය එලිමහන් වැඩ සහ ශරියෝන උන්තේ වාහන පැතවී කිසයි ඕත් සුකත්ත සගයෝ යන්ත්‍ර සූත්‍රවාවච්චි කරලා භාවිතා කරල කරන්න වැඩ කිසයි ඕ සුකත්ත සගයෝ ගා ඕකු අරි ගොඩක් තියෙනවා යන් සූත්‍ර භාවිතා කරල කරන්න වැඩ තමයි ගොඩක් තියෙන්නේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්ග් කියලා කියන්නේ එලිමහන් වැඩ සහ වාහන පැදීම යන්ත්‍ර පාවිච්චි කරලා භාවිතා කරලා කරන වැඩ තමයි ගොඩක් තියෙන්නේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්ග් වැඩ විදිහට shikamu ပမာဏ 3 හිකෝකිの到着時刻や ප්ලේන් එක 到着時刻 ළඟා වෙන වෙලාව 出発時刻 පිටත් වෙන වේලාව 到着時刻や出発時刻に ළඟා වෙන වෙලාව සහ පිටත් වෙන වෙලාවන්ට 合わせて අනුව 来られの作業を මේ වැඩ 限られた時間内 සීමිත කාලයක් තුලදී 限られる時間内に කියන්නේ සීමිත කාලයක් තුලදී 行う必要がある සිදු කිරීම වැදගත් වේ අත්‍යවශ්‍ය වේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්ග් වැඩ කියලා කියන්නේ එලිමහනය කරන වැඩ එලිමහනය කරන වැඩ වාහන පැදීමේ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා විශාල වශයෙන් කරන වැඩ තමයි ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්ග් කියලා කියන්නේ ඒ විතරක් නෙමෙයි ප්ලේන් එක ළඟා වෙන වෙලාව සහ පිටත් වෙන වෙලාවට අනුව මේ වැඩ සීමිත කාලයක් තුලදී සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා ඊළඟ කොටස 少しでも油断すると人身災害航空機の損傷車両機材の損傷取り扱い貨物手荷物郵便物の損傷誤送などの不具合が発生する少しでも油断すると人身災害航空機の損傷車両機材の損傷取り扱い貨物手荷物郵便物の損傷誤送車などの不具合が発生するඒ කියන්න මොකක්ද少しでもපොඩ්ඩක් හරි 少しでも油断するとපොඩ්ඩක් හරි අවධානය වෙනස් වුණොත් පොඩ්ඩක් හරි අවධානය ගිලිහුණොත් 少しでも油断すると人身災害 මිනිස් අනතුරු 人身災害කියලා කියන්නේ මිනිස් අනතුරු 航空機の損傷 ගුවන් යානා හානි 車両 කියන්නේ වාහන 機材の損傷 වාහන උපකරණ හානි 取り扱い貨物 取り扱いකියලා කියන්නේ බාන පටවන මෙහෙයවන 取り扱い貨物 මෙහෙයවන කාගෝ 手荷物 baggage 郵便物 තැපැල් භාණ්ඩ 取り扱い貨物手荷物郵便物の損傷 මෙහෙයවන කාගෝ baggage තැපැල් භාණ්ඩ හානි වී 故障などの不具合が発生する ඒ කිය අතපසුවීම් ආදිය සිදුවනු ඇත පොඩ්ඩක් හරි අවධානය වෙනස් වුණොත් 少しでも油断すると පොඩ්ඩක් හරි අවධානය වෙනස් වුණොත් ග්‍රවුන්ඩ් හැන්ඩ් වැඩවලදී මිනිස් අනතුරු ගුවන් යානා හානි වාහන උපකරණ හානි මෙහෙයවන කාගෝ බැගේජ් තැපැල් භාණ්ඩ ආදී අතපසුවීම් ආදිය සිදුවෙන්න තියෙන ඉඩ කඩ වැඩි ඊළඟ කොටස 例えば航空機や車両機材の損傷が発生するとその修理が必要になったり作業員が
怪我をすると作業に遅れが出たりして飛行機の出発が遅れてしまう。例えば、航空機や車両、機材の損傷が発生すると、その修理が必要になったり、作業員が怪我がすると、作業に遅れが出たりして飛行機の出発が遅れてしまう。例えば、udaharana විදියට航空機、ගුවන් යානය,航空機や車両, ගුවන් යානය නැත්නම් සහ වාහන, කිසයි උපකරණ මේ මේවට ගුවන් යාන, වාහන, උපකරණ ආදී 損傷が発生すると හානියක් වුණොත් その ශූරි කියන්නේ අලුත් වැඩියා කරනකොට රිපෙයාර් කරනකොට その ශූරි가 必要になったりඅලුත් වැඩියා කිරීම අත්‍යවශ්‍ය වන අතර 作業員が怪我をすると වැඩ කරන කම්කරුවන්ට අනතුරක් සිදු වුණොත් 作業に遅れが出たりしてවැඩ ප්‍රමාද වන අතර. එතකොට මේ වැඩ කරන අයට අනතුරක් වුණොත් වැඩ ප්‍රමාද වන අතර 飛行機の出発が遅れてしまう. 飛行機 ගුවන් යානය 出発が පිටත් වෙන්න 遅れてしまう. ප්‍රමාද වෙනවා. උදාහරණයක් ලෙස ගුවන් යානයක් සහ වාහනයකට උපකරණයකට වන හානිය. වාහන හානියක් සිදු වුණොත් ඒක රිපෙයාර් කිරීම අත්‍යවශ්‍ය වන අතර සේවකයන් තුවාල වුණොත් වැඩ ප්‍රමාද වන අතර ඉන් නොනැවති ගුවන් යානය පිටත් වීමත් ප්‍රමාද වේ. ඊට පස්සේ කියනවා මත 手荷物や貨物の取り扱いを間違えると乗客に迷惑をかけてしまう。また手荷物や貨物の取り扱いを間違えると乗客に迷惑をかけてしまう。またතවද 手荷物や貨物の取り扱い. 手荷物 කියන්නේ baggage. 貨物කියන්නේ cargo. baggage සහ cargo ආදිය. 取り扱い හැසිරවීමේදී. 間違えると 間違えるとකියන්නේ අස්ථානගත වුණොත්. අස්ථානගත වුණොත්. 乗客に迷惑をかけてしまう. 乗客に මගේ 迷惑 අපහසුතාවයට පත් වෙනවා. ඒ කියන්නේ තවද baggage සහ cargo හැසිරෙනකොට අස්ථානගත වීමක් වුණොත් මගෙන් දැඩි අපහසුතාවයකට පත් වෙනවා කියලා තමයි මේ කියන්නේ. ඊළඟට කියනවා このように作業の不具合が発生すると結果的に品質が低下することになる。このように作業の不具合が発生すると結果的に品質が低下することになる. このように මෙවැනි 作業の不具合 වැඩ දෝෂයක් 発生すると සිදු වුණොත් මෙවැනි වැඩ දෝෂයක් සිදු වුණොත් 結果的に 結果的に කියන්නේ ප්‍රතිඵලයක් විදියට. ඒක ප්‍රතිඵලයක් විදියට. 品質が 品質 කියන්නේ ගුණාත්මක භාවය. 品質が低下することになる. පහළ යනවා. පහළ යනවා. ගුණාත්මක භාවය පහළ යනවා. ඉතින් ඔයාලා මේ 品質 මේ ගුණාත්මක භාවය. එතකොට මේ 低下することකියන එක හොඳට මතක තියාගන්න. 低下することකියන්නේ පහළ යනවා කියන එක. ඒතර කෝජෝ කියන්නේ මේ කංජයෙන් බලා ගන්න. උයේ සිතා කියන කංජ දෙකනේ මේක තියෙන්නේ. එතකොට මේ සිතා කංජත් එක්ක මේ වචනේ එනවනම් මේකෙන් කියන්නේ පහළ යනවා කියන එක. එතකොට එක්සෑම් එකට ආව මේ විදියට මේ වගේ දෝෂ වුණොත් ඒකේ ප්‍රතිඵලයක් විදියට හින්සිස්සුගා කෝජෝ කියලා එක වැරදීනේ. වාක්‍ය අගත් බලන්න මුල විතරක් බලන්න එපා මැද විතරක් බලන්න අගත් බලන්න නිතරම මේ හොඳටම ඔලුවටත් ගන්න වාක්‍ය කියවල එක්සෑම් එකේදී හොඳට ඔලුවට ගන්න මොකක්ද මේ කියන්නේ කියන එක පටලවල එන්නේ. එතකොට ගුණාත්මක බය මේ ඉහළ යන්නේ නැහැ මේ වගේ ප්‍රශ්න වුණාම. ඒක නිසා හොඳට හැම වචනයකම තේරුම දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. ඊළඟට කියනවා ශිතගත්තේ.
品質を向上させるということは、作業を確実に行い、従ってකියන්නේ එබැවින්品質を向上させる. ඉහළ නැන්වීමට 向上させる. 品質を向上させる. එබැවින් ගුණාත්මක භාවය ඉහළ නැංවීමට තෝයව් කොතවා කියලා කියන්නේ. 作業を確実に行い. 作業を確実に行い. වැඩ නිවැරදිව සිදු කිරීම. 航空機や車両をහොව zasu. 航空機や車両 වන්‍යයානය සහ වාහන හොව zasu. හොව zasu කියන විදිහට හානිවීමකින් තොරව කියන එක තමයි මේ හොව zasu කියලා කියන්නේ. 作業員が健康でいるということと、作業員が健康でいるということと, එතකොට සගයවල් කියන්නේ සේවකයන් කෙන්කෝද ඉරු කොටෝいうこと. සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා වගේ. 同じだという同じだと言える. සමාන දෙයක්. මේකින් මේ කියන්නේ එබැවින් සිතගත්තේ ගුණාත්මක භාවය ඉහිර නංවනව කියලා කියන්නේ වැඩ නිවැරදිව සිදු කිරීම, ඒ වගේම ගුවන් යානය සහ වාහන හානිවීමකින් තොරව සිදු කිරීම. හානිවීමකින් තොරව වැඩ කිරීම කියලා කියන්නේ සේවකයින් සෞඛ්‍ය සම්පන්න ඉන්නව කියලා කියන අදහස වගේ සමාන දෙයක් කියලා තමයි මේකින් මේ කියන්නේ.